ඔන්න අද මම කියලා දෙනවා සීනි පොල් රොටි හදන විදිහ. මේක හරිම රස පොල් රොටි එකක්. ඒ වගේම හිතුණු ගමන් ඉක්මනින් හදන්නත් පුළුවන්. මම මෙහෙමයි හැදුවේ. මුලින්ම මම බෝල් එකක් අරගෙන ඒකට පොල් කෝප්පයක් දාගන්නවා. ඒකට ලුණු තේ හැඳි භාගයකුත් දාගන්නවා. ඊට පස්සේ හොඳට කලවම් කරගන්න ඕන. දැන් පාන් පිටි කෝප්පයකුත් මේකටම දාගන්නවා. පොල් ගත්ත ප්‍රමාණයටම පාන් පිටිත් ගන්න. එතකොටයි මේක ගොඩක් රස. දැන් මේක ටිකක් කලවම් කරගන්නවා. ඊට පස්සේ වතුර ටික ටික දාලා පිටි මෝලිය අනා ගන්න ඕන. සාමාන්‍යයෙන් අපි පොල් රොටි හදන ඩෝ එකම තමයි. මේ තියෙන්නේ මම මේ විදිහට අනපු රොටි ඩෝ එක. දැන් මම පිගානක් අරගෙන තෙල් ටිකක් ගා ගන්නවා. ඊට පස්සේ රොටි ඩෝ එකෙන් චුට්ටක් අරගෙන පිගාන උඩින් තියලා හොඳට තුනි කරගන්නවා. මේක හීනියට තුනි කරගන්න ඕන. මහතට තුනි කරගන්න එපා. මේ තියෙන්නේ මම මේ විදිහට තුනි කරපු අපේ රොටිය. එකම සයිස් එකෙන් හදන්න ඕන නිසා මම මේක බෝතල් මූඩියකින් කපා ගන්නවා. වැඩි ටික මේ විදිහට අයින් කරගන්නවා. දැන් මම මේකේ අයිනකට මේ විදිහට සීනි දාගන්නවා. එක පැත්තකට විතරක් දාගන්න. වටේ තැන්වලට දාගන්න එපා. ඊට පස්සේ මම මේක මේ විදිහට නවා ගන්නවා. දැන් අයින් වලින් මේ විදිහට පොඩ්ඩක් තද කරගන්න. ඊට පස්සේ ගෑරප්පුවක් අරගෙන මේ විදිහට වටේට ඉරි තියා ගන්නවා. මේ විදිහට කරාම හොඳට සීල් වෙනවා වගේම ලස්සනටත් තියෙනවා. අනිත් පැත්තත් මේ විදිහටම කරගන්න. දැන් පෑන් එකක් ලිපේ තියලා ඒකට මම හදාගත්ත රොටිය දාගන්නවා. දැන් ඉතින් තප්පර 30ක් තියලා අනිත් පැත්ත හරව ගන්න. ගින්දර මධ්‍යම ප්‍රමාණයට වඩා චුට්ටක් අඩුවෙන් තියාගන්න. මොකද අපේ ඇතුලේ තියෙන සීනිත් හොඳට දිය වෙන්න ඕන. මේක පිච්චෙන අතරේ මම තව එකක් හදාගත්තා. ඒකත් මේ විදිහටම දාගන්නවා. දැන් ඉතින් දෙපැත්ත හරව හොඳට පුච්ච ගන්න තමා තියෙන්නේ. ඔන්න රොටියක් දැන් පිච්චිලා තියෙන්නේ. මම ඒක ලිපෙන් අයින් කරගන්නවා. මේ විදිහට ඔක්කොම ටික හදාගන්න. ඔන්න අපි සීනි පොල් රොටි හදලා ඉවරයි. චා මේ බලන්නකෝ නියමෙටම ඇවිල්ලා. ඒ වගේම හරිම ලස්සනටත් තියෙනවා. ඒ වගේම මේක මාරම රසක් තියෙන්නේ. ඉන්නකෝ එකක් කඩලත් පෙන්නන්න. මේ බලන්නකෝ මැදත් හොඳටම තියෙනවා. සීනිත් දිය වෙලා තියෙන්නේ. එහෙනම් ඔයාලත් හදලා බලන්න. මම ගිහින් එන්නම්.